ආයිබෝවන් පාඩම පටන් ගන්න කලින් මුලින්ම මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. හරි. අපි කලින් වීඩියෝ එකේදී අපි ඉගෙන ගත්තා සංඛ්‍යා පද්ධති හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ සංඛ්‍යා පද්ධති එකිනෙක පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු දශමය සංඛ්‍යා පද්ධතියක් දශමය සංඛ්‍යා පද්ධතියක් ද්විමය සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. දශමය සංඛ්‍යා පද්ධතියක් ද්විමය සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. එතකොට දශමය සංඛ්‍යා පද්ධතියක් අපි උදාහරණයක් ගත්තොත් 12. 12 කියන එක මේක දශමය සංඛ්‍යා පද්ධතියක්. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක්. මේක ද්විමය අගයක් බවට පත් කරන්නේ අපි ලියනවා දෙකෙන් බෙදනවා. මේක අපි දෙකෙන් බෙදාගෙන යනවා. ඉතිරි වෙනකම්ම බිඳුව වෙනකම්ම අපි දෙකෙන් බෙදාගෙන යනවා. දෙවරක් 6 12යි ඉතිරි බිඳුවයි. බිඳුවයි ඉතිරි. ඊළඟට 6 බෙදනවා දෙකෙන් දෙවරක් 3 6යි ඉතිරි බිඳුවයි. ඊළඟට 3 බෙදනවා දෙකෙන් දෙවරක් 1 2යි ඉතිරි 1යි. ඊළඟට අපි 1 බෙදනවා දෙකෙන් බිඳුවයි ඉතිරි බිඳුවයි. ඉතිරි බිඳුව නෙමේ ඉතිරි අපිට එනවා 1. එයි මේක ඉතුරු වෙනවා. එතකොට ඊළඟට අපි කොහොමද මේ සංඛ්‍යාව ලියන්නේ? මේ පහළ ඉඳලා උඩට අපි මේ සංඛ්‍යාව ලියනවා 1යි 1යි බිඳුවයි බිඳුවයි 2 පාදයට කියලා. එතකොට මේ 12 කියන සංඛ්‍යාව 2 පාදයට පරිවර්තනය කරොත් එහෙම නැත්නම් දශමය සංඛ්‍යාව මේ ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරොත් 1යි 1යි බිඳු 2යි 2 කියන අගය තමයි අපිට එන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් අපිට තව උදාහරණයක් ගත්තොත් 46. කොහොමද අපි 46 කියන දශමය සංඛ්‍යාව 46 කියන දශමය සංඛ්‍යාව කොහොමද බලමු අපි ද්විමය සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. අපි 46ත් දෙකෙන් බෙදාගෙන යනවා. එතකොට 46 දෙකෙන් බෙදුවම 2යි 23යි ඉතිරි බිඳුවයි. ඊළඟට 23 දෙකෙන් බෙදනවා 1යි 1යි ඉතිරි 1යි. ඊළඟට 11 දෙකෙන් බෙදනවා දෙවරක් 5 10යි ඉතිරි 1යි. ඊළඟට 2 5 දෙකෙන් බෙදනවා දෙවරක් 2 4යි ඉතිරි 1යි. ඊළඟට 2 දෙකෙන් බෙදනවා 1යි ඉතිරි බිඳුවයි. ඊළඟට 1 දෙකෙන් බෙදනවා බිඳුවයි ඉතිරි 1යි. මෙතන ඕගොල්ලන්ට පැටලෙන තැනක් තියෙනවා. මෙතන කොහොමද සමහර අය මෙතන පැටලෙන තැනක් තියෙනවා. මේක පැටලෙන්නේ නැහැ. ඕගොල්ලෝ අන්තිමට බිඳුව එනකන් අන්තිමට මේතන බිඳුව එනකන් බෙදාගෙන ගියොත් අපිට ගන්න තියෙන්නේ මෙතන ඉඳන් උඩට විතරයි. මෙතන ඉඳන් උඩට. එතකොට අපි 46 කියන දශමයේ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරොත් අපිට එන අගය තමයි 1යි බිඳුවයි 1යි 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 බිඳුව 2 පාදයට. ඔන්න ඔය අගය තමයි අපිට ද්විමය සංඛ්‍යාවක් බවට පත් කරාට පස්සේ අපිට මේ 46 අගය එන්නේ 1යි බිඳුවයි 1යි 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 බිඳුව 2 පාදයට කියන එක. හරි. අපි තව සංඛ්‍යාවක් අපි ගමු උදාහරණයක් විදිහට තව පැහැදිලි වෙන්න. අපි ගන්නවා 32. 32 10 පාදයට කියන සංඛ්‍යාව අපි බෙදනවා දෙකේ. 32ට 2ව 16යි ඉතිරි බිඳුවයි. 16ට 2ව 8යි ඉතිරි බිඳුවයි. ඊළඟට 8ට 2ව 4යි ඉතිරි බිඳුවයි.
4ට 2 2යි ඉතිරි 0යි. 2ට 2 1යි ඉතිරි 0යි. අපි 0 එනකම් බෙදමු. 2යි 0යි ඉතිරි 1යි. එතකොට මේ 32 දශමය සංඛ්‍යාව ද්විමය අගයක් කරොත් එන්නේ අපිට 1යි. මේ උඩ යට ඉඳන් උඩට එළියන්නේ 1යි 0යි 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 0 2 පාදයට. ඔන්න ඔය අගය තමයි එන්නේ අපිට ද්විමය සංඛ්‍යා පද්ධතියෙන් අපි 32 ලියුවොත්. හරි. දැන් මේ අපි ඉගෙන ගත්තේ දශමය සංඛ්‍යා පද්ධතියක් ද්විමය සංඛ්‍යාවක් වලට ද්විමය සංඛ්‍යා පද්ධතියට හරවන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු දශමය සංඛ්‍යා පද්ධතියක් අෂ්ටමය සංඛ්‍යා පද්ධතියක් බවට හරවන්නේ කොහොමද කියලා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. එතකොට දශමය සංඛ්‍යා පද්ධතියක් ද්විමය සංඛ්‍යා පද්ධතියක් බවට හරවනකොට අපි කරේ ඒ අංකය දෙකෙන් බෙදාගෙන ගියා. එහෙනම් අපි අෂ්ටමය එහෙම නැත්නම් අටේ පාදයේ සංඛ්‍යාවක් බවට හරවනකොට අපි මොකද්ද කරන්නේ? අපි 8න් බෙදාගෙන යනවා. ද්විමය එකක් කරනකොට දශමයේ සංඛ්‍යාව දෙකෙන් බෙදුවා. එහෙනම් අෂ්ටමය සංඛ්‍යාවක් බවට පත් කරනකොට අපි දශමයේ සංඛ්‍යාව 8න් බෙදනවා. උදාහරණයක් විදියට අපි ගන්නවා 158. 1යි 5යි 7. එහෙම නැත්නම් අපි ගමු 4යි 2යි 4යි 7යි 2 කියන අගය. මේක අපි එහෙනම් බෙදන්නේ 8න්. අපි 8න් තමයි බෙදන්නේ. එතකොට 8න් බෙදුවම මේකට එනවා 59යි. ඉතිරි අපිට එනවා 0ක්. ඊළඟට 59 8න් බෙදුවම අපිට එනවා 7ක්. එතකොට ඉතිරි 3ක් එනවා. ඊට පස්සේ අපි මේ බිඳුව වෙනකම්ම බෙදනවා 8ට 7 ඒවා 0යි ඉතිරි 7යි. මේක එතකොට අපි යට ඉඳන් ලියනවා 7යි 3යි 0යි 8 පාදයට. එතකොට 4යි 2යි 4යි 7යි 2 කියන දශමයේ සංඛ්‍යාව. ඒ කියන්නේ 472 කියන දශමයේ සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යා පද්ධතියට හැරෙවුවොත් අපිට එනවා 7යි 3යි 0 8 පාදයට කියලා. හරි. අපි තව උදාහරණයක් ගත්තොත් 132 10 පාදයට ඒක අපි හරවනවා 8 පාදයට 8න් බෙදනවා. 132ට 8 ඒවා 16යි ඉතිරි අපිට එනවා 4ක්. 16 8න් බෙදුවම 2යි අපිට එනවා ඉතිරි 0යි. ඊළඟට 2 බෙදනවා 8න් අපිට එනවා 0යි ඉතිරි 2යි. අපි එතකොට 15 ඉඳන් උඩට ලියනවා 2යි 0යි 4යි 8 පාදයට. එතකොට 132 කියන දශමය සංඛ්‍යාව 8 පාදයට හැරෙවුවම අපිට එනවා 2යි 0යි 4යි 8 පාදයට. අපි මේක 8 පාදයට ලියනකොට හරියට ලියන්න ඕනේ. මේක පොඩියට දාන්න ඕනේ 8 පාදය කියලා. හරි. දැන් අපි දශමය අගයක් අෂ්ටමය අගයක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා බැලුවා. ඊළඟට අපිට තියෙන්නේ දශමය සංඛ්‍යාවක් කොහොමද ෂඩ් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. දශමය සංඛ්‍යාවක් ෂඩ් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. අපි බැලුවොත් අපි ගන්නවා 478. 478 කියන එක අපි 16 පාදයෙන් හැරෙව්වොත් අපිට එනවා උත්තරේ මෙතන 29යි. 16න් බෙදුවට පස්සේ 478 29යි ඉතිරි 14යි. ඊළඟට අපිට 29 16න් බෙදුවොත් අපිට එනවා
1යි ඉතිරි 13යි. ඊළඟට අපි 16න් බෙදුවම 0යි ඉතිරි 1යි. දැන් අපි 16 පාදයේ සංඛ්‍යා අපි ඉගෙන ගත්තා. 10න් ඉහළ සංඛ්‍යා අපි ලියන්නේ ඉංග්‍රීසි අකුරු වලින්. 9න් ඉහළ සංඛ්‍යා. එතකොට මේක 13 කියන්නේ අපි ලියන්නේ D කියලා. D. 14 අපි ලියන්නේ E කියලා. එහෙනම් අපේ අග එන්නේ 1යි D E 16 පාදයට. එතකොට 478 කියන දශමය සංඛ්‍යාව ෂඩ් දශමය බවට හැරෙවුවොත් අපිට එන්නේ 1යි D E 16 පාදයට කියලා. අපි තව උදාහරණයක් ගත්තොත් 47 කියන අගය 16 පාදයට හැරෙවුවොත් අපිට එනවා 2යි ඉතිරි 15ක් එනවා. ඊළඟට අපිට 16න් බෙදුවොත් 0යි ඉතිරි 2යි. අපිට දැන් 15 ලියන්න බෑ. අපි 15ට ලියන්නේ F කියලා. එතකොට උත්තරේ එන්නේ 2යි F 16 පාදයට. 2යි F 16 පාදයට. ඔන්න ඔය විදිහට තමයි සංඛ්‍යා පද්ධතියක් තවත් සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරන්න. අපි දැන් මේ වීඩියෝ එකේදී කතා කරේ දශමයේ සංඛ්‍යා පද්ධතියක් කොහොමද ද්විමේ සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරන්නේ, අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරන්නේ සහ දශමයේ ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. එතකොට දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට අපි ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ. අෂ්ටමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට 8ෙන් බෙදාගෙන යන්න ඕනේ. ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට 16ෙන් බෙදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඒ අදාළ අගය පාදයට සමග ලියන්න ඕනේ. අද වීඩියෝ එකේදී ඔන්න සංඛ්‍යා පරිවර්තනය ගැන අපි කතා කරා. ඉතිරි කොටස අපි ඊළඟ පාඩමෙන් බලමු. ආයුබෝවන්.